ජීවිතේ අපි නොහිතන වෙලාවක නොහිතන තැන්වලදී අපිට පුදුම අත්දැකීම්වලට මුහුණ දෙන්න වෙනවා. මේක මගේ ජීවිතේ කටාර් රාජ්‍යයේ ගත කරපු කාලෙ සිද්ධ වුණ අදටත් මට අමතක නොවන රාගික අත්දැකීමක්. මම 5. ඒ වෙනකොට මට වයස අවුරුදු 24යි. ළමා කාලේ වුණු බූට් එකකින් පස්සේ කෙල්ලෝ ගැන තිබුණ උනන්දුව අතෑරලා දාලා හිටපු මම වෙනසකටත් එක්ක තමයි කටාර් යන්නේ. මට වැඩ ලැබුණේ පර්ල් කටාර් කියන VIP ලොකේෂන් එකේ ආරක්ෂක කැමරා පාලකයෙක් විදිහට. එතන හිටිය ගාල්ලේ අක්කා කෙනෙක්. නම මදු. වයස 37ක් වුණත් ඇයව දැක්කම ඕනම කෙනෙක්ගේ හිතට ලොකු ආකර්ෂණයක් දැනෙනවා. මුලින් මන් දිහා බලන්නවත් අකමැති වුණ මදු අක්කා එක්ක මගේ හිතවත්කම පටන් ගත්තේ ඇය මුහුණ දීලා හිටපු ප්‍රශ්නයක් විසඳන්න උදව් කරපු නිසයි. ඒ හිතවත්කම හිමින් අපි දෙන්නාව කවුරුත් නොහිතන මානයකට අරන් ගියා. මගේ උපන්දිනයේ ලං වෙනකොට මදු අක්කා මට කිව්වේ එදාට මට කිසිදා අමතක නොවන තෑග්ගක් දෙනවා කියලා. ඇය සීවියේ කරපු ගෙදර තිබුණ වයින් සහ විස්කි බෝතල් කිහිපයක් එක්ක එදා රෑ ඇය මාව මුණ ගැහින්න සර්විස් ලොබි එකට ආවා. මම එතනට යනකොටත් ඇය බෑග් එකක් අරන් බලන් ඉන්නවා. මොනවද අක්කී මේ මල්ලි කියලා මම ඇහුවේ hina වෙලා. මදු අක්කා හරිම ලස්සනට hina වෙලා මගේ දෑස් දිහා බලාගෙන කිව්වා මේ මල්ලි තියන්නේ මගේ ආදරී මැට්ටු කියලා. එතනින් එහාට වුණේ මමවත් නොහිතපු දෙයක්. මදු අක්කාගේ මත් කරන බැල්ම ඉස්සරහා මගේ හැඟීම් පාලනය කරගන්න මට බැරි වුණා. සර්විස් ලොබි එකේ පාළුවත් ඒ නිහඬ බවත් අපි දෙන්නව තවත් සමීප කළා. මම ඇගේ තොල්පෙති මගේ කරගත්තේ ඇයට හිතන්නවත් ඉඩක් නොදී. ඇගේ මුළු සිරුරම මගේ පහසින් උණුසුම් වෙනකොට මදු අක්කාගෙන් පිට වුණේ හීනි කිඳිරියක් විතරයි. ඇගේ රුවත් ඒ රාගික මත් බවත් මාව මුළුමනින්ම උමතු කළා. ඒ වෙලාවේ මදු අක්කා මට දුන්න උපන්දින තෑග්ග මොනම මිලාදික වයින් එකකටවත් සම කරන්න බැහැ. අපි දෙන්නා ඒ හෝරාව ගත කළේ මුළු ලෝකියම අමතක කරලා. ඇයි මට දීපු බෑග් එකේ විස්කි සහ වයින් විතරක් නෙවෙයි. ඇගේ නොමද ආදරයක් තිබුණා. එදායින් පස්සේ කටාර් රාජ්‍ය මට තවත් ආගන්තුක වුණේ නැහැ. එදා උපන්දින තෑග්ග විදිහට මදු අක්කාගෙන් ලැබුණු ඒ උණුසුම් පහස මගේ හිතේ තදින්ම ලියවුණා. හැබැයි එතනින් පස්සේ මදු අක්කා මාව මගහරින්න ගනීවි කියලා මම පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. එදා ඒ සිද්ධියෙන් පස්සේ මම උෆ්වෙලාවි හරිම සැහැල්ලුවේ. මදු අක්කා දුන්න බෑග් එකේ තිබුණු බ්ලැක් ලේබල් බෝතලයකින් මම එදා රෑ මගේ උපන්දිනේ සමරුවේ තනිවම වුණත්. හිත පිරීලා තිබුණි මදුගේ සුවන්දි. හැබැයි ඊළඟ දවස් 2-3ම මදු අක්කා මට කෝල් කළේ නැහැ. මම කැමරායකින් බලාගෙන හිටියා එයා එළියට එනකම්. දවසක් මම දැක්කා එයා අර පොඩි ළමයාත් එක්ක කොරිඩෝ එකේ ඉන්නවා. මම හිමීට එතෙන්ට ගියා. ඇයි අක්කී සද්දයක් නැත්තේ? මම මොන හරි වැරද්දක් කළාද? මම ඇහුවේ ඇයි මගේ ඇස් මග හරිනකොට. එයා මට කිව්වේ හරිම අමුතු කතාවක්. නෑ පහන් මට බයයි. මම බැඳපු කෙනෙක් මට ළමයෙක් ඉන්නවා. මට මේවා පුරුදු නෑ. මට හිතාගන්න බෑ එදා මට මොනවා වුණාද කියලා. මම ඇගේ අතින් අල්ලලා කිව්වා අක්කි ඒක අපේ හිත්වලට දැනුණු විදිහ. ඒක වැරද්දක් නෙවෙයි කියලා. මගේ ඒ වචනවලට ඇය ආයෙත් මෘදු වුණා. එදා රෑ මදු අක්කා මට කෝල් කරලා කිව්වා බොස්ලා අද රෑ පාටියකට යනවා පහන්. මම අද ගෙදර තනියම කියලා. ඒ වචන ටික මට මහා ලොකු ආරාධනාවක් වගේ දැනුණා. මම කාටත් හොරින් රෑ 11ට විතර ඇය ඉන්න ඇපාර්ට්මන්ට් එකට ගියා. දොර ඇරපු ගමන් මදු අක්කා මාව ඇතුළට ඇදලා ගත්තේ හරිම පිරීතකමකින්. එදා ඈ ඇඳලා හිටියේ හරිම හිරට ඇඟට ඇලවුණු නයිටියක්. ඒ රෑම අපි දෙන්න ගත කළේ කටාර්වල සීතල මැකෙන විදිහේ උණුසුම් හෝරාවන් කිහිපයක්. මදු අක්කගේ පරිණත සිරුරේ පහස මගේ 24 අවුරුදු ජීවිතේ මම ලබපු උපරිම සතුට වුණා. මම ඇයව සතපවද්දි ඇය මගේ පපුවට තුරුල් වෙලා ඇඬුවා. කටාර් රාජ්‍යයේ සීතල රාත්‍රිය මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. මදු අක්කගේ ආරාධනාවෙන් මම ඇගේ කාමරයට ගියේ මොහොතේ ඉඳන් අපි දෙන්න අතර තිබුණේ වචනවලට වඩා හැඟීම්බර ගනුදෙනුවක්.
කාමරයට ඇතුළු වුණ ගමන් මදු අක්කා දොර ලොක් කළේ හරිම පරිස්සමට. මුළු කාමරේම සුවඳ විලවුන් සුවඳින් පිරීලා තිබුණා. ලා කහපාට ලයිට් එළියෙන් මදු අක්කාගේ රූපය එදා වෙනදාට වඩා ගොඩක් ලස්සනට පෙනුණා. ඇය මගේ දිහා බැලුවේ හරියට අවුරුදු ගානක පිපාසයකින් ඉන්න කෙනෙක් වගේ. පහන් මට බයයි කවුරු හරි දකී කියලා. ඇය හීන් හඬින් මිමිනුවා. මම ඇගේ උරහිසෙන් අල්ලලා මගේ පැත්තට නතු කරගන්න ගමන් කිව්වා බය වෙන්න එපා අක්කේ මම හැමදේම බලාගන්නම් කියලා. එදා රෑ මම අත්විඳපු ඒ පහස මට අදටත් දැනෙනවා වගේ. මදු අක්කා කියන්නේ හරිම හැඟීම්බර කාන්තාවක්. ඇය විවාහක වුණත් ඒ දවස්වල ඇය හිටියේ හරිම තනිකමකින්. ඒ තනිකම මකා ගන්න ඇයට ඕන වුණේ මගේ උණුසුම විතරයි. මම මදු අක්කාගේ සිරුරේ හැම අංගලක්ම මගේ කරගනිද්දි ඇගේ හුස්ම වැටෙන වේගයත් එක්ක මගේ පාලනයක් නැති වුණා. අපි දෙන්නයි ඇඳ මත ගත කරපු පැය කිහිපය හරියට හීනයක් වගේ. ඇගේ දිගු කිස් කලඹත් ඊ සිනිදු පහසත් මාව මුළුමනින්ම වෙනස් ලෝකයකට අරන් ගියා. හැබැයි අපි කාටවත් නොදැනී මේ රහස තියාගන්න හැම වෙලීම වග බලාගත්තා. පාන්දර 4ට විතර මම කාමරෙන් එළියට එන්න ලෑස්ති වෙද්දි මදු අක්කා මගේ අතින් අල්ලලා නැවැත්තුවා. පහන් ආයෙත් මාව බලන්න එනවා නේද? ඇගේ ඇස්වල තිබුණේ ලොකු බැගෑපත් බවක්. මම ඇගේ නලල සිපගෙන එළියට ආවේ ඇගේ සුවඳ මගේ හිතේ තදින්ම තියාගෙන. හැබැයි මේ රහස් සම්බන්ධයේ වැඩි දවස් මේ විදිහටම තියාගන්න අපිට පුළුවන් වුණේ නැහැ. දවසක් මම කැමරා රූම් එකේ ඉන්නකොට මගේ සුපර්වයිසර් මාව හදිසියෙම එයාගේ රූම් එකට කැඳෙව්වා. සුපර්වයිසර් මාව කැඳෙව්වේ ඇයි? අපේ රහස කාට හරි අහු වුණාද? නැත්තම් මදු අක්කාට මොකක් හරි ප්‍රශ්නයක් වුණාද? හදවත වේගයෙන් ගැහෙද්දි මම සුපර්වයිසර්ගේ රූම් එකට ගියේ මගේ ජීවිතේ ලොකුම අනතුරකට මුහුණ දෙන්න වෙයි කියන බයෙන්. මදු අක්කා එක්ක ගත කරපු ඒ රහසිගත රාත්‍රිය කැමරාවලට අහු වුණාද? මට මගේ රක්ෂාව නැති වීද? මම ඇතුළට යනකොට සුපර්වයිසර් හිටියේ හරිම බැරෑරුම් විදිහට ෆයිල් එකක් බලබලා. මම ඇතුළට ගිහින් සර් කියලා කතා කළා. එයා ඔළුව උස්සලා මන් දිහා බැලුවේ හරිම අමුතු විදිහකට. මට ඒ වෙලාවේ මදු අක්කාගේ මූණ මතක් වුණා. ඇයට ප්‍රශ්නයක් වුණොත් මම මටම සමාවක් දෙන්නේ කොහොමද කියලා මම හිතුවා. පහන් ඔයා මේ ලොකේෂන් එකේ වැඩ කරලා දැන් අවුරුදු 3ක් වෙනව නේද? එයා ඇහුවා. මම ඔව් සර් කියලා බයින් කිව්වා. ඔයාගේ වැඩ හොඳයි. මම තීරණය කළා ඔයාව පර්ල් කටාර් වලම අලුත් තට්ටු 50කට අව එකකට ප්‍රොමෝට් කරන්න. හෙට ඉඳන් ඔයා එහි වැඩට යන්න ඕනි. මට දැනුණේ මහා ලොකු නිදහසක්. ඒත් එක්කම ලොකු දුකක්. මොකද මට මදු අක්කාව දවස ගානේ දකින්න ලැබෙන එක මේ ප්‍රොමෝෂන් එක නිසා නැති වෙනවා. මම රූම් එකකින් එළියට ආවේ ලොකු පීඩනයකින්. මම එදාම මදු අක්කාට මේ විස්තරේ කිව්වා. ඒක අහලා එයාගේ ඇස් දෙකට කඳුළු ආවා. මට ඔයාව දකින්නේ නැතුව ඉන්න බැහැ පහන්. මම තනියම කොහොමද මෙහි ඉන්නේ? ඇය මගේ පපුවට තුරුල් වෙලා අඬවා. මට කරන්න දෙයක් තිබුණේ නැහැ. හැබැයි මං එක පොරොන්දුවක් වුණා. අක්කේ මං කොහේ ගියත් සතියන්තේ ඔයාව බලන්න එනවා. අපේ මේ සම්බන්ධය මෙතනින් ඉවර වෙන්නේ නැහැ. අපි අපේ වෙන්වීමට කලින් ඒ ලොබි එකේම අවසාන වතාවට එකතු වුණා. ඒ මොහොතේ තිබුණේ රාගයට වඩා ලොකු ආදරයක් සහ වේදනාවක්. මං අලුත් ලොකේෂන් එකට ගියත් මදු අක්කා හැමදාම රැට මට වීඩියෝ කෝල් ගත්තා. සමහර දවස්වලට අපි පැය ගණන් ෆෝන් එකකින් අපි රහස් කතා කළා. හැබැයි මං අලුත් තැනට ගිහින් සති 2ක් යද්දි මදු අක්කගෙන් ලැබුණ එක කෝල් එකක් මාව ආයෙත් හුලවලා දැම්මා. පහන් මට ඔයාට කියන්න ලොකු දෙයක් තියෙනවා. මං හිතන්නේ මං අමාරුවේ වැටිලා. මදු අක්කා ඒ කියපු වචන ටික මගේ කන්දිකී දෝංකාර දුන්නා. මං අමාරුවේ වැටිලා පහන් කිව්වම මගේ මුළු ලෝකේම නැවතුණා වගේ දැනුණා. මම අලුත් ලොකේෂන් එකේ වැඩ කර හිටියත් මගේ හිත තිබුණේ පර්ල් කටාර්වල මදු අක්කා ළඟ. මොකක්ද අක්කී උනේ? පැහැදිලිව කියන්න. මම විවුලන හඬින් ඇහුවා. පහන් මට මේ දවස් ටිකේම හරිම අමාරුයි. වමනේ යනවා. ඇඟට පණ නැහැ. මම ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කළා පහන්. ඒක පොසිටිව්. මදු අක්කා අඬමින් කිව්වා. මගේ ඔළුව ගිනි ගත්තා වගේ වුණා. මට වයස 24යි. මදු අක්කා බැඳපු කෙනෙක්. එයාට ලංකාවේ දරුවෙක් ඉන්නවා. ඒ වගේම අපි ඉන්නේ කටාර්වල. මැද පෙරදිග රටක මෙහිම දෙයක් වුණොත් ඒක මරණ දඬුවමට සමාන වරදක්.
අපි දෙන්නටම රක්ෂාව විතරක් නෙවී ජීවිතයත් නැතිවෙන්න ඉඩ තිබුණා. අක්කි කලබල වෙන්න එපා. මං හිටම කොහොම හරි එහි ඉන්නම්. මම ඇයව සංසුන් කළා. පහුවදා මම මගේ සුපර්වයිසර්ට බොරුවක් කියලා නිවාඩුවක් දාගෙන පර්ල් කටාර්වලට ගියා. මදු අක්කා මාව දැකපු ගමන් බදාගෙන අඬන්න ගත්තා. එයා හිටියේ හරිම බයෙන්. අපි දෙන්නම දන්නවා මේ දරුවා අපේ සම්බන්ධයේ සාක්ෂියක් වුණොත් ඒකින් වෙන විනාශය. අපි මොකද කරන්නේ පහන්? මට ලංකාවට යන්නත් බැහැ, මෙහි ඉන්නත් බැහැ. ඇයි ඉකිගසමින් ඇහුවා. මම මදුගේ අත් දෙක තදින් අල්ලගත්තා. ඒ මොහොතේ මට දැනුණා මම ඇයට කොච්චර ආදරේද කියලා. අක්කේ, මම ඔයාව තනි කරන්නේ නැහැ. අපි මේකට විසඳුමක් හොයමු. මම දන්න සිංහල ඩොක්ටර් කෙනෙක් ඉන්නවා මෙහි පෞද්ගලිකව වැඩ කරන. අපි එයා හම්බ වෙන්න යමු. මම කිව්වා. එදා රෑ අපි දෙන්න හරිම රහසිගතව ඒ ඩොක්ටර්ව හම්බ වෙන්න ගියා. ඩොක්ටර් අපේ කතාව අහලා ටිකක් වෙලා කල්පනා කළා. මේක ලොකු රිස්ක් එකක්. හැබැයි ඔයාලා කැමති නම් මට උදව් කරන්න පුළුවන්. හැබැයි මට ලොකු මුදලක් ඕනි. ඩොක්ටර් කිව්වා. මම මගේ අවුරුදු 3ක ඉතිරි කිරිම ඔක්කොම දෙන්න පොරොන්දු වුණා. මදු අක්කාගේ ජීවිතය බේරගන්න එක ඊට වඩා මට වටිනවා. හැබැයි ඒ ගමන අතරතුරේදී අපිට මගදී මුණ ගැසුණා අපි කවුරුත් බලාපොරොත්තු නොවුන කෙනෙක්ව. ඒ මුණ ගැසුනේ කාවද? අපි මේ රහස ඩොක්ටර් හරහා හරි වෙන කෙනෙක් හරහා හරි එළියට යයිද? මදු අක්කාට මේ ප්‍රශ්නයෙන් බේරෙන්න පුළුවන් වෙයිද? මුළු ඇඟම සීතල වෙලා ගියා. මදු අක්කව හොර රහසෙම ඩොක්ටර් ළඟට එක්කන් යද්දි පාර මැදදී අපි ඉස්සරහට ආවේ මම හීනකින්වත් නොහිතපු කෙනෙක්. මගේ පරණ ලොකේෂන් එකේ සුපර්වයිසර්. එයා ඒ වෙලාවේ එතන මොනවා කරනවද කියලා හිතාගන්න බැරුව මම ගල් වුණා. පහන්, මොකද මේ පැත්තේ? ඔයා අද නිවාඩු කිව්ව නේද? සුපර්වයිසර් ඇහුවේ සැකින් වගේ මදු අක්කා දිහා බලන ගමන්. මදු අක්කා බයටම මගේ අත තදින් මිරිකුවා. මම ඉක්මනට හිත හදාගෙන බොරුවක් ගෙතුවා. සර්, මේ මගේ අක්කා කෙනෙක්. එයාට හදිසියෙම අසනීප වුණා. ඒකයි බෙහෙත් ගන්න එක්කන් ආවේ. මම කිව්වා. වාසනාවකට වගේ සුපර්වයිසර් වැඩිය ප්‍රශ්න කළේ නැහැ. එයා යන්න ගියාට පස්සේ තමයි අපිට හුස්මක් ගන්න පුළුවන් උනේ. ඩොක්ටර්ගේ රූම් එක ඇතුලේදී මදු අක්කා ගොඩක් වේලාව ඇඬුවා. ඩොක්ටර් පරීක්ෂා කරලා බලලා කිව්වේ ෆති කිහිපයකින් මේ දේ විසඳන්න පුළුවන් කියලා. හැබැයි ඒකට රියල් 8000කට වඩා මුදලක් අවශ්‍ය වුණා. ඒක ලොකු මුදලක්. මම මගේ පඩියයි ඉතිරි කරපු හැම සතයක්මයි එකතු කළා. මදු අක්කත් එයා ළඟ තිබුණ සල්ලි ටික මට දුන්නා. සති දෙකකට පස්සේ හැමදේම සාර්ථකව ඉවර වුණා. මදු අක්කා මරණ බයෙන් නිදහස් වුණා. එදා රෑ අපි දෙන්න පර්ල් කටාර්වල වෙරළයිනේ වාඩි වෙලා ගොඩක් වේලාව කතා කළා. පහන්, ඔයා නැත්තං මම අද ජීවතුන් අතර නැහැ. මම ඔයාට කොහොම ස්තුති කරන්නද කියලා දන්නේ නැහැ. ඇය මගේ කරට ඔළුව තියාගෙන කිව්වා. මම ඇයව තදින් බදාගත්තා. අක්කේ, ආයෙත් කවදාවත් මව දාලා යන්න එපා. මම මිමිනුවා. ඒ සිද්ධීන් පස්සේ මදු අක්කා මට තිබුණ ආදරේ තවත් වැඩි වුණා. අපි දෙන්න අතර තිබුණේ ලිංගිකත්වයට වඩා එහා ගිය බැඳීමක්. හැබැයි මේ සතුට වැඩි දවසක් තිබුණේ නැහැ. මදු අක්කා වැඩ කරපු ගෙදර අරාබි බොස්ලා ලංකාවට යන්න ලෑස්ති වුණා. ඒ කියන්නේ මදු අක්කාටත් ලංකාවට යන්න සිද්ධ වෙනවා. පහන්, මට යන්න වෙනවා. මං කොහොමද ඔයාව දාලා යන්නේ? මදු අක්කා මට කෝල් කරලා අඬන්න ගත්තා. අපේ මේ අසම්මත ආදර කතාවේ අවසානය මෙතනද? නැත්තම් අපි ලංකාවේදීත් හමු වෙයිද? කටාර් රාජ්‍යයේ ඒ අමතක නොවන මතකයන් එක්ක මදු අක්කා මගින් සමුගන්න ලෑස්ති වුණා. ඊළඟට මොකද වුනේ? මං ලංකාවට ආවට පස්සේ මදු අක්කාව හම්බුණාද? කතාවේ අවසාන කොටසින් මම මේ රහස හෙලි කරන්නම්. කතාව හොඳයි නම් ලයික් එකක් දාලා දිගටම වුණ අය ෆයිනල් පාර්ට් කියලා කමෙන්ට් කරන්න. මං හංසිකා.